පාස්කු ප්‍රහාරයේ මූලික වරදකරුවන් කවුද කියලා හරියට හොයලා දෙන්නම් කියලා ඒගොල්ලෝ කිව්වත් දැන් ඉන්න කට්ටිය කිව්වත් අපිට තාම ගැලපෙන උත්තරයක් කාගෙන්වත් හම්බුනේ නැහැ. අන්න ඒ වගේ තමයි අප මම ඔයාලට හැමදාම වීඩියෝ දාන්නම් කියලා මහා ලොකු පම්පෝරිය කැරියට පෞගිය දවස් ටිකේ හෙට කරන්න මොන වීඩියෝ එකද කියලා හිතා ගන්න බැරුව 17 දාගෙන කල්පනා කරලා තමයි දෙන්නේ මන් දැක්ක එකපාරට මෙන්න මේ අමුතු වර්ගයේ ජීවියක් හිරියප්පට බල්ලපෙන කිව්වලු කවුද තියෙන්නේ මේ සත්‍ය මු අමුතු වර්ගයේ සත්වෙද්ද එහෙම නැත්නම් මගේ ඇස් දෙක බඳ වෙලා දොබ පැනලා මගේ මේ එක දෙක වෙලා පේනවද කියලා මට හිතා ගන්න බැරුව තමයි මම මේ ඉන්නේ. ඇදීනේ මුගේ කකුල් තියෙනවනේ 100 ගානක්. 100 ගානක් නෙමෙයි 200 ගානක්ම තියෙනවද කොහෙද? පොට ලංගලා බලන්න මොන හරියටම කකුල් කීයක් තියෙනවද කියලා. අනේ අයියේ මට රංගනා කරන්න බෑ අප්පා මේ මුගේ තියෙන කකුල් ගාන පුතු අම්මේ. දැහැට්ට කරලා බලාගෙන ඉන්න මු මොකාට දෙන්න හදන්නේ කියලා. අනිත් එක මු මොකටද මේ අපේ අයියේ ගෙදරටම රින්ගන්න ආවේ? අපේ අයියනේ ගෙදරින් රුකීමයි විතරනේ. දෙයියනේ මේ මොන්ට මෙන්න යන්න තැනක් ඇත්තෙම නැද්ද මන්ද? මම මේ ඉඳලා කූඩුවක ඉන්න බෑ කියලා පොඩ්ඩක් තීරි කියලා එළියට ආව විතර මේ මේක මගෙන් ගාසම දෙරින් දානවා. මුන්න විතුම්බරද මේ? අඩෝ මේ ඔබ කවුද බා? මොකද මේ අපේ අයියා ගෙදරට ආවේ රෝකේ අයියයි මා එකතු වුණාට පස්සේ අපේ ගෙදර ඉන්න 5 දෙනෙක් ඇදීනේ ඔයාවත් එකතු වුණාට පස්සේ අපේ ගෙදරට 6 දෙනෙක් කෙනා එහෙම මේ හැමතැනම ඉන්න කට්ටිය මේක අස්සේ දාගෙන කැම බීම දීලා සාකන්න තියෙන්නේ මේක සරණාගතයන් ඉන්න දෙනක් හරි දාගෙන ඉන්නේ යහරා යන ආයි මේ ගිය තුල් වලින් ගන්න දන්නේ ඉස්සරහට පොඩ්ඩක් එහාටෙන් ඉලිය දැම්මියක් ෂේප් එක ගෙනවන්න තියෙන්නේ මගෙන් අස්සටවත් මේ මාත් එක්ක යාළු වෙන්න එන්න දන්න ඕනේ නෑ හරිද මට ඉන්න අපේ අක්කයි අයියේ රෝකේ අයියයි එන්න මේ මගේ අස්සේ දැවටින්න ඇවිල්ලා නිකන් බොරුවන මගේ පානෙන් එළිය බලන්න හදන්නේ බාහිරද අම්මපා දෙන්න පයිනික මෙයා විසිකලන්නේ උනට පෞතේ ගෙනේ මේ උට කාඩි තෙන්නේ නැහැ මගේ සයිස් එකේ මුගේ සයිස් එකේ බල දෙන්න ඉජි බිද්දකෝ දිය මෙයා එහෙම කරන්න බෑනේ පැත්තට ඉඳන් බලාගෙන මු මොකාට දෙන්න දැන කියලා ඒ මගේ අංගාසට එන්නේ නැහැ අර ඔය මට නම් තවම වෙයින් කෙරවලෙන් පෙනීගෙන අයින් ඌ හඬ බුණා දන්නේ නැහැ නේ අයියේ මේ ඌ ගායි දෙගෙන මල හොන්න එම චිකන් කැල්ලක් වගේ නේ නැත්තම් මොකක් වගේද නේ සෝසේජස් කල්ලක් වගේ දන්නේ නැහැ නේ මේක ඇත්තට ලොකුත් අප්පා අනේ මන්ද මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා එක්කෝ යමංග පොඩ්ඩක් එහාටනේ මගේ ගාසි ගලන්නේ දෝස මු මගේ මයිලට ගිහින් නිකන් ඔඩරෙන් අපි අයියලා ගේරට ගිහලා ගේතුට පැනගත්තොත් අයියෝ අය පැයලා තින් ආවමුණාට කන්නාතල් දෙන්න එපා මෙයාටත් එක්කම යනවා කියන්නේ මේ හින්ගන්නේ පාබා මේක ඇතුළට තියෙන්නේ නැතුව ඕජෝ මොකද කරන්නේ ඔය ඈ මොනවාද බලන්නේ අඩේ මොන් නැති බොසවට මාරයා දැක්කද ගුරුතු අප්පා මේ බොම හේමීට හේංගිලා ඉඳන් හරිද මේ පාන්නන්න දැන් කන්තල පැනගනවා අපි අයියේ මොකක් හරි වැඩ කරන කමකින් පැනගන්නවා මමුගේ මිනිස්සු වගේ නෙමෙයිනේ අප්පා කවුරුනොත් ඔයාලා අපි දෙකම ಜಾති සෙට් එක ගන්න ඉතින් ඔයාලා බේරගන්න උදා අපේ පරම යුතුයකම ඉඳ යන්න උනේ ආයි මේ පැත්ත පලාජේ මෙන්න එපා දන්නවනේ කොස්සා කරගෙන තල්වදා ඊට පස්සේ අයියෝ පවුලෙන් කාටද ජීවිතයන්නේ ඉතින් යන්න උනේ දැන් අපි වෙන දවසක සෙට් කරමු අඳුර ගැනීම සතුටක් බයි බයි